ඉතින් මේ චූටි කෙලි පැටියවයි විහාරගේ අම්මවයි දාලා විහාරගේ තාත්තා රට ගියාට විහාරාලාට කිසිම අඩුවක් කරන්න කිසිම අඩුවක් දැනෙන්න විහාරගේ තාත්තගේ අම්මයි තාත්තයි දුන්නේ නැහැ. හැම වෙලේම එයාලා සතුටින් තිබුණා. චූටි කෙල්ල අවුරුදු 1 විතර වෙනකොට හැමෝගෙම හිත් දිනා ගන්න පුළුවන් තරමට සමත් වුණා. සෙල්ලම් කරන්න ඒ විතරක් නෙමේ එක එක පඬිත කතා කියන්න එයා ගොඩක්ම එයාගේ ආතටයි ආච්චිටයි ඇලෙන්න ගත්තා. අම්මා හා තාත්තා හා සමානව විහාරගේ ආතටයි ආච්චිටයි ආදරය කළා. ඒ දෙන්නා නැතුවම බැරි වුණා. මෙන්න මේ අතරේ විහාරලගේ ගෙදර තව චූටි බලු කුක්කෙකුත් හිටියා. මේ බලු කුක්කටත් ඉතින් විහාර නැතුව බැහැ. චූටි කාලේ ඉඳන්ම විහාරට මදුරුවෙක්වත් වහන්න දුන්නේ නැති මේ බලු පැටියා විහාර අඬනකොට විහාරගේ ගෙදර ඉන්න කෙනෙක්ට දුවලා ගිහින් කියන්න තරම් මේ බලු කුක්කා විහාරට ආදරය කළා. ඉතින් මේ චූටි කිලි පැටියයි බලු කුක්කයි ලස්සනට ඒ ගෙදර සතුටින් ජීවත් වුණා. ඔහොම කාලයක් යනකොට විහාරට අවුරුදු 2ක් විතර වෙන්න වුණා. මේ වෙනකොට ඒ කාලේ ෆෝන් තිබුණේ නැහැනේ. ඉතින් ෆෝන් තිබුණත් ඒ විදිහට ගන්න විහාරලාට සල්ලි තිබුණේ නැහැ. විහාරගේ තාත්තා රට ගිහිල්ලා මුල් මාස 2-3 පුදුම දුකක් වින්දත් ඊට පස්සේ 6-7 වෙනි ලියුම එවනකොට චුට්ටක් හරි හිත හදාගෙන ඉන්න බව විහාරලගේ පවුලේ අයට වැටහුණා. ඉතින් ඒක නිසා විහාරලගේ ගෙදර හැමෝගෙම දුක චුට්ටක් අඩු වුණා. ඒ උනත් විහාරගේ තාත්තා එවන පඩියෙන් විහාරලාට ගෙයකුත් හදාගෙන ගෙදර අඩුපාඩුත් බලාගෙන ඉන්න තරම් ඒ පඩිය මදි වුණා. ඒත් කොහොම හරි විහාරලාට කැදැල්ලක් හදන්න ඕනි කියන අභිප්‍රායෙන් චූටි විහාරව විහාරගේ ආදරණීය ආතයි ආච්චි ළඟ දාලා විහාරගේ අම්මත් පිටරට යන්න හිත හදාගත්තා. තාත්තා ළඟට ගිහිල්ලා කීයක් හරි ඉක්මනටම හොයාගෙන ඇවිල්ලා විහාරත් එක්ක චූටි කැදැල්ලක් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න ඕනි කියන අභිප්‍රායෙන් විහාරගේ අම්මත් විහාරගේ තාත්තා ඉන්න තැනට යන්න පිටත් වුණා. කිරි බොන වයස මේ චූටි කෙල්ලව දාලා යන්න අම්මට හිතක් නැති වුණත් චූටි කෙල්ලට කිසිම අඩුවක් නැතුව චූටි කෙල්ලව ජීවත් කරන්න ඕනේ නිසාත් අම්මා තාත්තා හා සමානව විහාරගේ ආච්චි සීයයි අනිවාර්යෙන් බලා ගන්නවා කියන විශ්වාසයෙන් විහාරගේ අම්මත් හිත හදාගෙන තාත්තා ඉන්න රටට ගිහිල්ලා ඒ අහිංසකයන්ගේ හීන හැබෑ කරගන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් කිසි දෙයක් නොදන්න චූටි විහාර ආච්චි සීයයි එක්ක ඒ වගේම විහාරගේ තාත්තගේ පැත්තේ නෑදෑයෝ අම්මගේ පැත්තේ නෑදෑයොත් එක්ක කටුනායක ගුවන් තොටුපළට වෑන් එකක යන්නයි මේ පිටත් වෙන්න හදන්නේ. චූටි කෙල්ල නොදන්නවා උනාට විහාරගේ අම්මා කොහොම දරා ගන්න ඇද්ද? මොන තරම් දේවල් ඒ හිතේ පිරෙන්නේ ඇද්ද? මොනවා කරන්නද? සිහින සැබෑ කරගන්න ගොඩාක් දේවල් වලින් ඈත් වෙන්න ඕනි. ඒ නිසා විහාරගේ අම්මා හැමදේම දරාගෙන විහාරගේ තාත්තගේ ළඟට යන්නයි මේ පිටත් වෙන්නේ.